ආයිබෝවන් ආදරණීය දරුවනේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ගැටලුව අංක 11 යටතේ. ඔයගලන්ට දුන්නා මේ රූපමය ආශ්‍රිත ගැටලුවක්. මෙවැනි ආකාරයේ රූපමය පෙළක් දීලා අපිට දෙනවා මේ අවසාන ඉස්කොටුවට එන්න ඕන නිවැරදි පිළිතුර තෝරන්න කියන ගැටලුව. ඉතින් මේක දරුවෝ කරන්නේ නැති තනියම දෙමාපියෝ යම් සහයෝගයක් දෙන්නේ නැති. අපි බලමු ගොඩක් වෙලාවට දරුවන්ට මෙවැනි ගැටලුවක් ආවොත් ඔවුන් කොහොමද මේක මේ මම හිතන්නේ තනියම විසඳාගන්නේ නැත්නම් ඔවුන් තීරණය කරන්නේ ඔවුන් නිවැරදි පිළිතුර කුමක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒ නිවැරදි කියලා තීරණය කරද්දී ඔවුන්ට මේක විසඳ ගන්න පුළුවන් ආකාරය අපි පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. එතකොට දුවේ පුතේ දැන් අපිට පේනවා මේ පළවෙනි රූප රාමුව 2 3 සහ 4 වෙනි අවස්ථාව කියලා අපි අවස්ථා 4ක් වුණ දාගන්නවා. ඒතර අපිට පිළිතුර ගන්න ඕනේ මෙතනට. ඒතර අපි බලනවා දැන් මේ රූපය යම් භ්‍රමණය වීමක් නැත්නම් දුවේ පුතේ යම් කරකැවීමක් වෙලා තියෙනවා. එතකොට මේ භ්‍රමණය වීම එක්ක දක්ෂිනාවර්ත වෙන්න පුළුවන් නැත්නම් වාමාර්ථ වෙන්න පුළුවන්. එතකොට අපි අඳුන ගන්න ඕනේ ඇත්තටම මේක වාමාර්ථව වෙලාද දක්ෂිනාවර්තව වෙලාද. එතකොට අපි බලනවා දැන් මේ රූප දෙක ආශ්‍රයෙන් බැලුවම දැන් අපිට තව මේකේ ලේසි ක්‍රමයක් තමයි මුලින්ම මෙන්න මේ මැද කොළය. අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් මාකෝ සංකේතයක් දාගන්න ඕන අඳුනා ගැනීම සඳහා. හරි? එහෙම කරගන්න. කරගත්තම ඔයගලන්ට පේනවා මේක අපි බලමු වාමාර්ථව අවස්ථා කීයක නැත්නම් කෝණයක්. දැන් දරුවන්ට කෝණය ඍජු කෝණය විතරනේ අපි කතා කරන්නේ. ඍජු කෝණය සුළු කෝණය සහ මාකෝණ අවස්ථා විතරනේ. අංශ ගණන් අපි කතා කරන්නේ නැහනේ. නමුත් දැන් මේක අපිට පුළුවන් පුතේ මේ වගේ සමාන අවස්ථා 8කට බෙදාගෙන ඉවර වෙලා මේක අවස්ථා කීයක් කරකැවිලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒතර ඔයාලට බලන්න මෙතන ඉඳන් මේ රූපෙට යද්දී මෙතන ඉඳන් 1යි 2යි 3යි. එතකොට මේ තුන්වෙනි කියන අවස්ථාවට තමයි මේ මැද පෙත්ත නැත්තම් ලොකු පෙත්ත ඇවිල්ලා තියෙන්නේ. ඒතර වාමාර්ථව යම් කැරකැවීමක් වෙලා තියෙන අවස්ථා 3ක්. ඊළඟට එතන ඉඳන් අපිට මේ අවස්ථාවට යද්දී මේ වගේම අවස්ථා 3ක් ගිහිලා තියෙනවද කියලා බලන්න ඕනේ. 1යි 2යි 3යි. එතන මැද පෙත්ත මේ තුන්වෙනි අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එනං අනිවාර්යයෙන් මේ මැද පෙත්ත තව අවස්ථා 3ක් යන්න ඕනේ අපිට නිවැරදි පිළිතුර ගන්න. 1 2 3. එන තුන්වෙනි අවස්ථාවට එනං මෙන්න මැද පෙත්ත මෙන්න මේ වගේ තැනකට එන්න ඕනේ. හරි? එතකොට අපිට පොඩි පෙති දෙක මේව දාලා ඉවරලා උත්තරේ ගන්නකොට ඒතර ඔයාට එහෙන් බැලුවොත් පුතේ අනිවාර්යෙන් පේනවා මේ B උත්තරේ නිවැරදි කියන එක. අපි මේක දක්ෂිනාවර්තව බැලුවොත් ඒත් නිවැරදි උත්තරේ ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේම. මෙතන ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි. පස්වෙනි අවස්ථාවට මේ ආවිලා තියෙනවා. හරි. එහෙනම් මෙතන ඉඳන් ආය අවස්ථා පහක් බලනවා. 1යි 2යි 3යි 4යි 5යි. පස්වෙනි අවස්ථාවට මේ ආවිලා තියෙනවා. නෑ එතන ඉඳන් ආයි බලනවා. 1යි 2යි 3යි 4යි 5යි මේ පස්වෙනි අවස්ථාවට ආවිලා තියෙනවා. දක්ෂිනාවර්තවත් ගන්න පුළුවන්. අර වාමාර්ථව ගත්තේ අවස්ථා 3න් 3 යන නිසා ඉතින් ඔයා කොයි පැත්තට ගත්තත් නිවැරදි උත්තරේ මම හිතන හරිම ලේසියෙන් අපිට ගන්න පුළුවන්. ඒක දරුවෙක් මේ වගේ අවස්ථාවක් ඇත්තටම බලද්දි පොඩ්ඩක් තර්කානුකූලව බලන්න. ඒත් තමන්ට නිවැරදි පිළිතුර දරුවෝ ගන්න පුළුවන්.